ගැඹුරු බෝක්කුවක් තුළ තිබී පිරිමි මලසිරුරක් හමු වූ බව ඇල්ල පොලිසිය සඳහන් කළා. බදුලුපුර නිවුස්. බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කුඹල්වෙල මහමෙවුනා අසපුවට හැරෙන මාර්ගයේ අයිනේ ගැඹුරු බෝක්කුවක් තුළ තිබී පිරිමි මලසිරුරක් හමු වූ බව ඇල්ල පොලිසිය සඳහන් කළා. ඔහු කුඹල්වෙල අරාව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ නිවසෙන් පිටත්ව ගොස් ඇති මොහු නැවත නිවසට යමින් සිටියේදී කානුවට වැටී මිය යන්නට ඇති බවට සැක කෙරෙනවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල අපරාධ අංශයේ නිලධාරීන් සහ ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.